හායි හැමෝටම ඉතින් මම මේ විදිහට කරන මගේ ෆස්ට් වීඩියෝ එක තමයි මේක. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ විෂන් බෝඩ් ජර්නි එක සහ කොහොමද හරියටම විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියන එක ගැන. ඉතින් මේ වෙද්දී ගොඩක් අය විෂන් බෝඩ් එක කියන්නේ මොකක්ද කියලා දන්නවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේක ගොඩක් අය ට්‍රෙන්ඩ් එකක් විදිහට දකිනවා, සමහරක් අය බොරුවක් විදිහට දකිනවා. තවත් සමහරක් අය මේකෙන් ගොඩක් ඉෆෙක්ටිව් විදිහට ප්‍රයෝජන අරන් තියෙනවා. පර්සනලි මට ගත්තොත් මම අවුරුදු කිහිපයක් තිස්සේම විෂන් බෝඩ් එක ෆලෝ අප් කරන කෙනෙක්. ඉතින් මම හිතුවා ඒ හින්දා ඔයාලත් එක්ක මගේ ජර්නි එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මම මෙතනට ගෙනලා තියෙනවා මම 2024 දී හදපු මගේ විෂන් බෝඩ් එක සහ මම 2025 දී හදපු මගේ විෂන් බෝඩ් එක. මම 2024 දී මගේ විෂන් බෝඩ් එක හැදුවේ බුක් එකක. ඉතින් ඇත්තටම ගොඩක් ඉෆෙක්ටිව් වුණා. මම හිතනවා ඔයාලට මේක ක්ලියර් නැති වුණාට යම් කිසි විදියකට මගේ විෂන් බෝඩ් එකේ මොනවද තියෙන්නේ කියලා පේනවා ඇති කියලා. බේසික්ලි මම කතා කරොත් මෙතන තියෙන හැම දෙයක්ම වගේ මම ඒ වෙද්දී හිතුවත් නැති විදිහට ළඟා කරගත්තා. මේ තියෙන්නේ මම 2025 දී ක්‍රියේට් කරපු මගේ විෂන් බෝඩ් එක. මෙතන තිබ්බ දේවල් 90%ක් විතර මට සාර්ථක විදිහට මගේ ජීවිතයට ළඟා කරගන්න මට හැකි වුණා. මම කියන්නේ මේකේ තියෙන ඵලයට මගේ ජීවිතේ මුතු දෙයක් වෙනවා කියලා. හැබැයි ඒ වුණාට මම අද ෂෙයා කරගන්නේ කොහොමද ඇත්තටම මම මේ දේවල් හරියට මැනිෆෙස්ට් කරේ කියලා. එක පැත්තකින් ගත්තොත් මෙතන තියෙන්නේ එක්තරා විදිහක තියරි එකක් නැත්නම් ලොජික් එකක්. අපිට තියෙන්නේ ඒ දේ හරියට පාවිච්චි කරලා අපේ සක්සස් ජර්නි එක ඉස්සරහට අරගෙන යන එක තමයි. 2026 වලදී විෂන් බෝඩ් එකට ඇඩ් කරන දේවල් ඉන් ඩීටේල් මම පෙන්වන්න හිතන්නේ නැහැ. මොකද හරියට විෂන් බෝඩ් එකක් හදනවා නම් මම හිතන්නේ ඒක එහෙම පෙන්වන්න ඕනේ නැහැ. සහ එහෙම පෙන්වන එකෙන් අපිට වෙන්න පුළුවන් දේවල් මගේ එක්ස්පීරියන්ස් එකට අනුව සමහර දේවල් නැති වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම බිලීව් කරන දෙයක් තමයි අපි දෙයක් කරනවා නම් ඒ දේ සක්සස් වෙන්න කලින් අපි කාටවත් කියන්නවත් පෙන්වන්නවත් නැත්නම් ෂෝ ඔෆ් කරන්නවත් ඕනේ නැහැ කියලා. හැබැයි ඒකේ මීන් එක අපි නිකන් හැමදේම හංගන්න ඕනේ බොරු කරන්න ඕනේ කියන එකක් නෙමෙයි. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම මම මේ පාර මගේ විෂන් බෝඩ් එකට ගන්න දේවල්. මම මේ පාර පොඩක් ස්පෙෂල් දෙයක් කරා. මං හිතන්නේ මේක හැමෝටම ටිප් එකක් විදිහට ගන්න පුළුවන්. මං කෙලින්ම මට ඕන දේවල් A3 කොලයකට තමයි ගත්තේ. කොළ මෙතන 3ක් විතර තියෙනවා. A4 sheets වලටම print outs ගන්නවට වඩා මං හිතන්නේ ඒක ගොඩක් ප්‍රැක්ටිකල් දෙයි. මොකද cost wise උයි අපිට සහ ඕන දේවල් මැනේජ් කරගන්න ඒක හරිම ලේසියි. මොකද මේ වගේ කොළ ඔක්කොම මට තියෙන්නේ කොළ 3ක් වගේ. හැබැයි මම මේක A4 sheets වලින් ගන්න ගියා නම් මං හිතන්නේ මට කොළ at least 5ක් 6ක්වත් යනවා. ඉතින් මේක ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට මං හිතුවා මම මේ පාර කරපු පොඩි වෙනස්කම් වුණත් මම මේ කන්ටෙන්ට් එක through ඔයාලට කියන්න ඕනේ කියලා. කලින් කිව්වා වගේ විෂන් බෝඩ් එකක් කියන්නේ 아무තු ආශ්චර්යයක් නෙවෙයි. ඒ වුණාට අපි අපේ බ්‍රේන් එකට මේක හරහා දෙනවා අපිට මේ අවුරුද්ද තුලදී අපි ඩ්‍රීම් කරන දේ මොනවාද නැත්නම් අපි මොනකටද යන්න ඕනේ. අපි ඒක දකින හැම වෙලේකම අපි අපේ හිතින් සහ මනසෙන් අපි අපිටම කියා ගන්නවා හරි මට මේ දේ කරන්න තියෙනවා මට මේ දේ කරන්න තියෙනවා මම මේ වගේ ඩ්‍රීම් එකක් තමයි මගේ ජීවිතය වෙනුවෙන් ක්‍රියේට් කරලා තියෙන්නේ මම මේ ඩ්‍රීම් එක මේ විදිහට තමයි රියැලිටි එකක් බවට පත් කරගන්න ඕනේ අන්න ඒ විදිහට අපිට පුළුවන් වෙනවා අපේ ලයිෆ් එක ගැන හරි අයිඩියා එකක් ගන්න. මම හිතන විදිහට ලයිෆ් එක ඔහේ ගලාගෙන යන්න දීලා කිසිම පර්පස් එකක් නැතුව ජීවත් වෙනවට වඩා at least අපි අවුරුද්දක් ඇතුලේ අපේ ජීවිතය වෙනුවෙන් එකතු කරගන්න ඕන දේවල් ඉගෙන ගන්න ඕන දේවල් අපි මේ විදිහට අපිට පේන තැනක තියාගන්න එක ගොඩක් වැදගත්. සහ ඒ වගේම තමයි තවත් කියන්න ඕන දෙයක් තියෙනවා විෂන් බෝඩ් එකට අපි හැම වෙලේම අපි සක්සස් වෙන්න ඕන විදිහ එහෙමත් නැත්නම් ලොකු ඩ්‍රීම්ස් අපිට කවුරුද්දකින් හීනකින්වත් හිතන්න බැරි දේවල් අපිට ළඟා කරගන්න අමාරු දේවල් කෙටියෙන් කිව්වොත්
ඒ වගේ දේවල් මේකට දාලා අපි මේක හරියට වුණේ නැහැ, අපිට දේවල් හරියට කරගන්න බැරි වුණා, විෂන් බෝඩ් එකක් කියන්නේ බොරුවක්, මේ විදිහට හිතන එක ට වඩා මං හිතන්නේ අපිට අවුරුද්දක් ඇතුළතදී අපේ කැපැසිටි එක අනුව අපිට ඇත්තටම කරගන්න පුළුවන් කියලා හිතන දේවල් තියෙනවනේ. අන්න ඒ දේවල් විෂන් බෝඩ් එකට එකතු කරගෙන ඒක ලස්සන දෙයක් විදිහට අපේ ලයිෆ් එකට එකතු කරගන්නවා නම් මං හිතන්නේ ඒක තමයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. මොකද අපි මුලින්ම අපි කියන කෙනාව ඇක්සෙප්ට් කරලා ඉන්න ඕනේ. මම දකින විදිහට අපිට කරන්න පුළුවන් දේවල්, මම මේකෙන් කියන්නේ අපිට දේවල් කරන්න බෑ කියලා නෙමෙයි. ඒ වුණාට අවුරුද්දක් ඇතුළත තුළ ඔයා හිතන්න ඔයාට කාර් එකක් ගන්න ඕනේ. ඔයා ඒකට ඉන්වෙස්ට් කරනවා සහ ඔයා හිතනවා මම මේ අවුරුද්දේ මේක ගන්නවා කියලා. ඒක ඇත්තටම හොඳ ගෝල් එකක්. සහ අපි ඒ දේ වෙනුවෙන් අනිවාර්යෙන්ම යන්න පුළුවන්. අපි කොහොමද සල්ලි මැනේජ් කරගන්නේ, අපිට තියෙන ඉන්කම් මෙතඩ්ස් මොනවද, අපි අලුතෙන් පටන් ගන්න බිස්නස් හරි ජොබ්ස් හරි ඒ දේවල් එක්ක අපිට ඒක අනිවාර්යෙන්ම මැනේජ් කරගන්න පුළුවන්. හැබැයි අපි ඔයා හිතන්න ඔයා ඒක මැනිෆෙස්ට් කරන්න ලංකාවේ මේ වෙද්දී ඇට්ලීස්ට් ඇවිල්ලවත් නැති වාහනයක් ගැන කියලා. එතකොට අපි පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනේ. මං කියන්නේ නෑ ඒක අපිට ගන්න බෑ කියලා හිතන්නේ කියලා. ඒ වුණාට අපි හරියට සාර්ථක ප්ලෑන් එකක් මේ වෙනුවෙන් හදා ගන්න ඕනේ කියලා මම හිතනවා. අපිට මොකක් හරි ගන්න ඕන කාර් එකක් තියෙනවා නම් අපි ඒක කොහොමද ගන්නෙ? කොයි කාර්යයද ගන්නෙ? අපි මොනතරම් දේවල් ඒකට එකතු කරන්න ඕනද? I mean සල්ලි පැත්තේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් ඒකට කොහොමද කියලා හරි ප්‍රොසෙස් එකක් අපේ මයින්ඩ් එකෙන් හරි නැත්තම් ගොඩක් සක්සස්ෆුල් මං හිතන්නේ ඒවා මොකක් හරි ෆෝන් එකේ නෝට් එකක් දාගන්නවා නම් නැත්තම් කොලයක ලියනවා නම් මම මේ වගේ ගාණක් මේ දේ වෙනුවෙන් අයින් කරනවා, මම මේ වගේ යූස්ලස් දේවල් වලට වියදම් කරන්න තියෙන සල්ලි මේ දේ වෙනුවෙන් අයින් කරනවා. අන්න ඒ විදිහට හරි ප්ලෑන් එකක් තියාගෙන ඉවරලා අපි ඒ ඩ්‍රීම් එක වෙනුවෙන් යනවා නම් මං හිතන්නේ ගොඩක් සාර්ථකයි. එහෙම නැත්තම් අපි බොරුවට අපිට හිතන හැම දේම මේකට ඇඩ් කරලා ඉවරලා අයියෝ මේක උන්නේ නැහැ මේක බොරුවක් කියලා අතහැරලා දාන එක මම හිතන්නේ හරිම අපරාධයක්. ඉතින් මම මේ පාර ගොඩක් ස්පිරිචුවැලිටි කියන පැත්තට බරව තමයි මගේ විෂන් බෝඩ් එක ක්‍රියේට් කරන්නේ. මොකද මම මේ අවුරුද්ද වෙද්දී ඒ කියන්නේ 2025 අවුරුද්ද වෙද්දී ගොඩක් දුරට ස්පිරිචුවැලිටි කියන දේට නැඹුරු වුණා. ඒකත් එක්ක මම හිතනවා 2026 අවුරුද්දේදී මම ඒ දේ මීටත් වඩා ලස්සනට පීස්ෆුල් විදිහට මේන්ටේන් කරනවා කියලා. ඉතින් ඒ දේත් එක්ක ගොඩක් මම ස්පිරිචුවැලිටි කියන දේට ෆෝකස් කරා. සහ මගේ මේන් ගෝල්ස්, මගේ ඊට අමතරව තියෙන හොබීස්, මම කරන්න කැමති දේවල් මම හැමදේම ඉන් ඩීටේල් ඇඩ් කරා. ඊට අමතරව මම ටිප් එකක් කියන්නම්. ස්පෙෂලි මම මේ පාර ගත්ත හැම දෙයක්ම හැම ෆොටෝ එකක්ම මම වගේ මට පේන ඒවා තමයි මම සර්ච් කරලා ගත්තේ. ඒකට හේතුව ඔයා හිතන්න ඔයාගේ ස්කින් එක වයිට් කලර්. ඉතින් ඔයා මේකට බ්ලැක් කලර් කෙනෙක්ගේ දේවල් දානවා නම් මේක ලොකු බිග් ඩීලක් නොවෙන්නත් පුළුවන් කෙනෙක්ට. ඒ වුණාට මට අනුව ඒ මම කියලා මට හැඟෙන්නේ නැහැනේ. එතකොට දැන් මම ඩාර්ක් ස්කින්. එතකොට මම වයිට් ස්කින් කෙනෙක්ගේ දෙයක් දැම්මොත් මොකක්ද අචීව්මන්ට් එකක් හරි whatever it is මට ඒක දකිද්දී මේ මමද කියන පොඩි ප්‍රශ්නාර්ථයක් මගේ බ්‍රේන් එකට මම විසින් හිතලා හරි නොහිත හරි දෙනවා. ඉතින් ඒ හින්දා මම ගොඩක් ඉන් ඩීටේල් බලලා මම වගේ මට පේන කට්ටියව සහ පේන දේවල් තමයි මම මේකට ඇඩ් කරන්න මේ පාර හිතාගෙන ඉන්නේ සහ මම ගත්තෙත්. ඉතින් මං හිතනවා ඒකත් ඔයගොල්ලන්ට ටිප් එකක් වෙයි කියලා. අනිත් දේ තමයි ඔයා මේ අවුරුද්දේදී විෂන් බෝඩ් එකක් හැදුවත් නැතත් ඒක ඔයාට මොන තරම් දුරට ඉෆෙක්ට් වුණත් නැතත් මම බිලීව් කරනවා 2025 අවුරුද්දේදී නොවුන දේවල් ඔයාට 2026 අවුරුද්දේදී හරිම සාර්ථක විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම ඔයා වෙනුවෙන් බ්ලෙස් කරනවා ඒ දේ වෙනුවෙන්. මම හිතනවා ඔයා මේ දේ හරියට ප්‍රැක්ටිකලි ඔයාගේ ලයිෆ් එකට හරිම ලස්සන විදිහට ගත්තොත් අනිවාර්යෙන්ම මේකේ අපිට පොසිටිව් පැත්තක් තියෙනවා අපේ ලයිෆ් එක ඉස්සරහට ලස්සනට ගෙන යන්න. ඉතින් මේ හැම දෙයක්ම අපේ බෙස්ට් වර්ෂන් එක අපි වෙනුවෙන් අපිට හොයාගෙන යන ගමනේදී උදව් වෙන දේවල්. ඉතින් ඒ හින්දා මම හිතනවා
ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා සහ මම බිලීව් කරනවා අනිවාර්යයෙන්ම ඔයාට ඔයාව හොයාගන්න chance එක හම්බෙයි කියලා. කලින් කිව්වා වගේ මෙතන කොළ 3ක් තියෙනවා. ඒ වගේම මම මේ පාර විසිල් බෝඩ් එකක් අරන් තියෙනවා. මොකද මට ටිකක් ලොකුවට මට හොඳට පේන විදිහට මේ පාර විෂන් බෝඩ් එක ක්‍රියේට් කරගන්න ඕනේ කියලා හිතුණා. as usual ගම් බොටල් එකක් මං ගත්තා සහ වතුරක්. ඉතින් ඔක්කොටම කලින් මම මේ හැම එකක්ම කපාගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතන මං කිව්වනේ මම A3 කොළ වලට ගත්තේ සහ එක A4 කොළයක් තියෙනවා. ඉතින් ඒ හේතුව හින්දා මට කපන දේවල් මැනේජ් කරගන්න ලේසි වෙයි කියලා මම හිතනවා ගිය පාරට වඩා. මොකද ගිය පාර මට ගොඩක් අමාරු වුණා මේව කපලා ඉවර වෙද්දි. මොකද A4 කොළ ගොඩාක් මං ගාව තිබ්බා. හරි මම හිතනවා ඔයාලට මාව ක්ලියර්ලි ඇහෙනවා ඇති කියලා. So first step මම මේ ටික ඔක්කොම කලින් කිව්වා වගේ කපා ගන්නවා. ඒ අතරතුර අපි chat එකක් දාමු. කොහොමද මගේ විෂන් බෝඩ් එක සක්සස්ෆුලි හරියට කරගන්න, කියන්නේ හරියට සාර්ථක කරගන්න මම වැඩ කරේ කියලා. විෂන් බෝඩ් එක අපිට අපි දාන දේවල්, අපි ඇඩ් කරන දේවල් නිකන් one night එක රැයකින් එකපාරටම සක්සස්ෆුල් වෙන්නේ නැහැ. අපි ඒ දේ වෙනුවෙන් වැඩ කරන්න ඕන. මොන දේවල් මොන achievements ඔයාගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරත් වැඩක් නැහැ. ඔයාට ඒ දේවල් හරියට ඕගනයිස් කරගන්න බැරි නම්, ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැත්නම්, ඔයාට ඒ වෙනුවෙන් මොකක්ද අපි කියන්නේ? ඒ වෙනුවෙන් ඔයාට ස්ට්‍රෙන්ත් එකක් නැත්නම් ඒ දේ ඔයා කොච්චර මහන්සි වුණත් ඒක සක්සස්ෆුල් කරගන්න අමාරුයි. මොකද end of the day ඔයාට උවමනාවක් නැහැ ඔයාගේ ලයිෆ් එකේ ඒ දේ වෙනුවෙන් ෆයිට් කරන්න. මම mentally ඔයාව පහළට දාන්න try කරනවා නෙමෙයි. ඒ වුණාට මටත් ඒ වගේ period එකක් තිබ්බා. ඉස්සරම මම විෂන් බෝඩ් වලට මට හිතෙන හැම දෙයක්ම ඇඩ් කරත් මම ඒ දේ වෙනුවෙන් ෆයිට් කරේ නැහැ. මම ඒ දේ මගේ ලයිෆ් එකේ රියැලිටි එක බවට පත් කරගන්න try කරේ නැහැ. මම ඒක මම විෂන් බෝඩ් එක ක්‍රියේට් කරනවා, that's it. මම එතනින් එහාට කිසිම දෙයක් කරේ නැහැ. මට ඒක හැමදාම පෙවුනත් මට ලක් එක තිබ්බේ නැහැ ඒ දේවල් සක්සස් කරගන්න. මොකද මම ඒ වෙනුවෙන් කැප වුණේ නැති හින්දා. ඉතින් මං හිතන්නේ ඒ වැරදුන තැන්වලින්, ඒ මිස්ටේක් වලින් මම දේවල් ඉගෙන ගත්තා. මොකද විෂන් බෝඩ් එකක් හැදුව පළියට අපේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මේ දේ අපිට අපේ ලයිෆ් එක ගෙනියන්න එක්තරා මඟ පෙන්වීමක් විතරයි. අපි ඒ දේ වෙනුවෙන් කැප වෙන විදිහ, අපි අපේ ඩ්‍රීම්ස් වෙනුවෙන් වැඩ කරන විදිහ තමයි 100% අපිට බලපාන්නේ අපේ ලයිෆ් එක සක්සස් කරගන්න මේ හැම දෙයකම වඩා. අපිට අනිවාර්යයෙන්ම වැටෙන්න තැන් වෙනවා, අපිට දේවල් කරගන්න බැරි වෙන තැන් තියෙනවා, අපි හිතපු දේවල් හිතපු විදිහටම නොවන තැන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ වුණාට වැදගත් වෙන්නේ අපිට කරන්න බැරි දේවල් වුණත් අපිට කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පුළුවන් විදිහට හරි ඒ දේ අපි වෙනුවෙන් කරන එක. මොකද දෙයක් කරන්න බැරි වුණා, දෙයක් අපිට ගන්න බැරි වුණා, අපිට මේ දේ කරන්න තිබ්බා නේද කියලා අනාගතයට පසුතැවීමක් ඉතුරු කරනවට වඩා මම හිතන්නේ අපිට පුළුවන් විදිහට අපේ ලයිෆ් එකේ වෙන දෙයක් කරගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒ වගේම ඔයා මේක මැනිෆෙස්ට් කරද්දි අනිවාර්යයෙන්ම හොඳට හිතලා බලන්න. ගන්න හැම ඉමේජ් එකක්ම ඉන් ඩීටේල් ඔයා බලන්න. මොකද ඔයා හිනකින්වත් හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. මොකද මට එහෙම වෙලා තියෙනවා. මොකද ඔයා මේක හැමදාම උදේ හවස රෑ හැම වෙලෙම දකින්න තැනක තියනවා නම් ඔයා මේක හැම වෙලෙම දකිනවා. ඒකත් එක්ක ඔයා දන්නේ නැතුවම ඔයාගේ බ්‍රේන් එකට මේක යනවා. ඉතින් හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා බ්‍රේන් එක කියන්නේ අපි දෙන දේ ඊට් කරන, කියන්නේ අපි දෙන දේ කාලා ජීවත් වෙන කෙනෙක්. අපි නෙගටිව් ෆීලිං එකක් දුන්නොත් එයා ඒ නෙගටිව් ෆීලිං එක ආහාරයට ගන්නවා. අපි පොසිටිව් ෆීලිං එකක් දුන්නොත් එයා ඒ පොසිටිව් ෆීලිං එක ආහාරයට ගන්නවා. එයා වැඩ කරන්නේ අපි දෙන සිග්නල් එකට අනුව. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපි ඉන් ඩීටේල් මේ හැම දෙයක් ගැනම හිතලා තමයි අපි විෂන් බෝඩ් එකට ඇඩ් කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපි හැම වෙලේම දකින අපිට අවශ්‍ය නැති අනවශ්‍ය දෙයක් අපි අපේ ලයිෆ් එකට නොදැනුවත්වම මැනිෆෙස්ට් කරයි. ඒක it's not good girl. කොහෙත් නැහැ. මොකද මට ඒක වෙලා තියෙනවා.
ඒ වගේම තමයි අනිත් දේ මම රෙකමන්ඩ් කරනවා ඔයාගේ විෂන් බෝඩ් එක පුළුවන් තරම් සීක්‍රට් එකක් විදිහට තියාගන්න. ඒ කාටවත් පෙන්වන්න එපා. හේතුව ඒකෙන් ඔයාගේ එනර්ජි එක පහළට වැටෙන්න පුළුවන්. සමහරක් විට ඔයා කරන දේ වෙන කෙනෙක් ජජ් කරනවා වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ ජජ් කරනවා පිළිගන්න කියලා. මම පිළිගන්නෙත් නැහැ. කවුරු හරි මාව ජජ් කරනවා නම් මට වැඩක් නැහැ. ඒ වුණාට මම කියන්නේ ඒකෙන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක පහළට එන්න පුළුවන්. ඔයාගේ විෂන් බෝඩ් එක දැකලා කෙනෙක් මොන හරි කිව්වොත් නැත්නම් එයා ඔයාට ඉරිසියා කරොත් අපිට එයාගේ ඒ නෙගටිව් ෆ්‍රීකවන්සි එක එයාගේ නෙගටිව් ෆීලිංස් අපිට වක්‍රාකාරව හරි ඉෆෙක්ට් වෙන්න පුළුවන්. මොකද මම හිතන්නේ අපේ ජෙනරේෂන් එකේ ගොඩක් අය මේවා බිලීව් කරනවා කියලා බට් මම බිලීව් කරනවා. කෙනෙක්ගේ ඇස් දෙකකින් දැකලා කෙනෙක් මයින්ඩ් එකෙන් වෙන කෙනෙක් වෙනුවෙන් හිතන දෙයක් 100% ඒ ඕරා එක ඒ ভাইබ්‍රේෂන් එක ට්‍රාන්ස්ෆර් වෙනවා. මොකද කවුරු හරි කෙනෙක් බ්ලෙසිං එකක් අපේ හිත පුරාවට හරිම ආදරණීය කරනවා නම් ඒ බ්ලෙසිං එක අනිවාර්යයෙන්ම අපි ප්‍රාර්ථනා කරන කෙනා වෙනුවෙන් යනවා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් ඉරිසියා කරනවා නම් නැත්නම් මොකක් හරි නෙගටිව් දෙයක් අපි වෙනුවෙන් විශ්වෙට මුදහරිනවා නම් ඒක වක්‍රාකාරව හරි අපිට එෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාට ගැලවෙන්න පුළුවන්. ඔයා හරිම හොඳ විදිහට ජීවත් වෙන කෙනෙක් නම් සහ ඔයාගේ ෆ්‍රීකවන්සි එක ඔයාගේ මයින්ඩ්සෙට් එක ඒ මනසට වඩා උඩින් තියනවා නම් ඉතින් කොහොම වුණත් හොඳ දේ තමයි මම හිතන්නේ ඔයා මේක සීක්‍රට් එකක් විදිහට තියාගන්න එක. මොකද ඒක වට හොඳයි. කලින් කිව්වා වගේ මේ මගේ ෆස්ට් ටයිම් එක මම විසිල් බෝඩ් එක මගේ විෂන් බෝඩ් එක හදන මටත් තාම අයිඩියා එකක් නැහැ මම මේක කොහොමද මට පේන තැන එක තියන්නේ කියලා. මොකද මම කලින් හැම පාරකම වගේ එක ෆ්‍රේම් කරා නැත්නම් හැදුවේ පොතක. මම කලින් පෙන්නපු 2025 විෂන් බෝඩ් එකත් මම ෆ්‍රේම් කරලා තිබ්බේ. ඉතින් මම මේ කන්ටෙන්ට් එකට ඕන හින්දා තමයි මම ෆ්‍රේම් එකෙන් ඒක අරගෙන ඔයාලට පෙන්නුවේ. මම වීඩියෝ ක්ලිප් එක ගන්නේ මම මේ කන්ටෙන්ට් එක එඩිට් කරන ගමන් ඉද්දි ඉතින් මගේ අතින් කොහොම හරි මයික්‍රොෆෝන් එක ඔෆ් වෙලා ගොඩක් මම කතා කරපු දේවල් රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඒ හින්දා එතනින් එහාට ක්ලිප්ස් ටික අන්ෆෝර්චුනේට්ලි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වෙන්නේ නැහැ. ඒ වුණාට මම එන්ඩ් එක වෙන තැනක ඉඳන් ඔයගොල්ලන්ට අරගෙන කතා කරලා ඉවර කරා. සෝ කීප් වොචින්. මං හිතනවා ඔයාලට මේ කන්ටෙන්ට් එකෙන් හොඳ දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔයගොල්ලොන්ගේ විෂන් බෝඩ් එක සක්සස්ෆුලි 2026 නිව් ඉයර් එක වෙනුවෙන් හදාගන්න. හරි. ඉතින් මම ප්ලේස් එක පොඩ්ඩක් වෙනස් කරා. මොකද කලින් මං හිටපු තැන පොඩක් අවුව වැඩේ. ඉතින් මං හිතනවා මෙතන හොඳයි කියලා. මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක ක්‍රියේට් කරද්දි මම අලුතෙන් දේවල් කීපයක් එකතු කරගත්තා. එතනින් මම එකතු කරගත්ත දේවල් ගොඩක් ඒවා මම කලින් එක්ස්ප්ලেইন කරා කියලා මම හිතනවා. ඊට අමතරව මම මේ පාර තව වෙනසක් කරා. ඒ තමයි මගේ ගෝල්ස් වලට අදාළව ඉමේජස් කීපයක් මම එකතු කරගත්තා. ඒ විදිහට එකතු කරගත්ත ඉමේජස් කීපයම මම කැටගරයිස් කරගත්ත හැම විදිහකටම. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මම ගත්තොත් මම මොකක් හරි දෙයක් ස්ටාර්ට් කරන්න ඉන්නවා කියලා මම ඊට අදාළව ඉමේජස් කීපයක් ඒ වෙනුවෙන් ගත්තා. ඒ විදිහට මම එක එක ඒවා කැටගරයිස් කරලා ඒ අදාළ දේට අනුව මම ඉමේජස් කීපයක් අරගෙන ඒ ඔක්කොම මුලින්ම බෝඩ් එකේ වෙන් වෙන් කරලා තියාගත්තා. මම හිතන්නේ මම වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නම් කොහොමද මම ඒක කරේ කියලා. ඉතින් මම විෂන් බෝඩ් එකේ මේ හැම දෙයක්ම අලව ගන්න කලින් මුලින්ම කරේ මේන්ලි කැටගරයිස් වෙන සෙක්ෂන්ස් වලට. එහෙමත් නැත්නම් ෆෝකස් කරන්න හිතාගෙන ඉන්න පාර්ට්ස් වලට අනුව මම මේ විදිහට හැම කපාගත්ත දෙයක්ම තියාගත්තා. ඉතින් මේන පෙවුනට මෙතන ගොඩක් ෆොටෝස් තියෙනවා. නැත්තම් මම print outs ගත්ත දේවල් තියෙනවා. ලොකු දෙයක් නෙමේ, හරිම සිම්පල් දෙයක් ඒක. ඒක කැටගරි එකක්. එක පැත්තකින් රිප්‍රසන්ට් වෙන විදිහට මම ඔක්කොම මැනේජ් කරලා මේ පාර අලවන්න හිතුවා. මොකද එතකොට මට ඒ ගෝල් එක වැඩිපුර බ්‍රේන් එකට යනවා කියලා හිතුණ නිසා. ඒක හින්දාම තමයි මම මේ පාර විසිල් බෝඩ් එකකට ස්විච් වුණේ.
මොකද මට ලොකුවට ඒ ඉමේජස් දිහා ඇටේෂන් එක දීලා බලන්න පුළුවන් සහ මට බැලුවට පස්සේ ඒ සම්බන්ධ ඉමේජස් කීපයක් මට බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම මේ පාර හරිම ඩීප්ලි මේ දේ කරන්න තවත් හේතුවක් තමයි වෙනදා සාමාන්‍යයෙන් Pinterest එකට ගිහිල්ලා ඒකේ එන දේවල් අරගෙන අපි කෙලින්ම අලවනවානේ. ඒත් ඒ වෙනුවට මම මේ පාර ගොඩාක් හොයලා මම කලින් මෙන්ෂන් කරා වගේ මගේ ස්කින් කලර් එකට ගැලපෙන ඉමේජස් පවා මම හොයලා ඒ විදිහට තමයි මම මටම හරියන විදිහට කස්ටමයිස් කරලා මේක හදන්න ගත්තේ. ඉතින් එහෙම කරන නිසා මම හිතුවා අලවද්දි වුණත් මම ඒ දේ මැනිෆෙස්ට් කරන ගමන් මම ඒ ෆියුචර් ලයිෆ් එක කොහොමද ගත කරන්න කියලා මැනිෆෙස්ට් කරන ගමන් මේක කරන්න ඕනි කියලා. ඉතින් ඒක ප්‍රධාන හේතුවක් වුණා මම කරන අලවන දේවල් වුණත් ඉන් ඩීටේල් මේ කන්ටෙන්ට් එකේ ෂෙයා නොකර ගන්න සහ මම කලින් මෙන්ෂන් කරා වගේ අපි හැමදේම විෂන් බෝඩ් එකක පබ්ලික් කරන එක it's not good for ourselves. මොකද අපි ඒක හැම වෙලේම පෙන්නනවා කට්ටියට අපි දන්නේ නැහැ ඒගොල්ලොන්ගේ වයිබ් එක එනර්ජි එක මොකක්ද කියන්න. ඉතින් මම විශ්වාස කරන දේ එක ඔයාලගේ මතය වෙනස් එකක් නම් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් ඒකට අනුව වැඩ කරන්න. ඒ වගේම තමයි මට මේන්ලි තව දෙයක් කියන්න තියෙනවා ඔයා මේ කන්ටෙන්ට් එක මේ වෙද්දි බලනවා නම් ඔයා ගොඩාක් ලකි මොකද අපි හැමෝම දන්න විදිහට ලොකු ස්වභාවික ව්‍යසනයකට අපි හැමෝම පත් වුණා හැමෝම මුහුණ දුන්නා අඩු වැඩි වශයෙන් හැමෝටම ඒක බලපෑවා. ඉතින් ඒකත් එක්ක සමහරක් විට මේ වගේ දෙයක් කරන්න උවමනා වුණත් ඒ දෙයට යන්න බැරි පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් එහෙම පිරිසක් අතරේ ඔයාට මේ chance එක හම්බුණා කියන්නේ අනිවාර්යයෙන්ම please don't miss this chance. මොකද ඇත්තටම ඒ මිනිස්සු ගොඩාක් පව් එයාලා අපිට වඩා ගොඩාක් try කරනවා struggle කරනවා ඒගොල්ලොන්ගේ life එක ඉස්සරහට ගෙනියන්න. ඉතින් අපිටත් වඩා හොඳට හිටපු මිනිස්සුන්ට තමයි ගොඩක් දුරට මේ දෙයට මුහුණ දෙන්න උනේ. ඒ වගේම තවත් විදිහකට ගත්තොත් එදිනදා ජීවිතය අමාරුවෙන් පවත්වාගෙන යන මිනිස්සුන්ට උනත් මේ දෙයට මුහුණ දෙන්න උනා හරිම කටුක අත්දැකීමක්. ඉතින් ඒකත් එක්ක මට කියන්න තියෙන්නේ මේ chance එක මිස් කරන්න එපා. ඔයාගේ life එකට හම්බෙන්න තියෙන opportunities මිස් කරන්න එපා. අනිවාර්යෙන්ම මේ opportunity එක ගන්න. ඔයාගේ life එක ඉස්සරහට ලස්සනට හදාගන්න මේ opportunity එක පාවිච්චි කරන්න. ඔයාලට ලොකු මුදලක් මේක වෙනුවෙන් වැය කරන්න බැරි නම් ඒකට කමක් නැහැ. ඔයාලට පුළුවන් cardboard එකකද A4 sheet එකකද පුළුවන් විදිහට සමහරක් විට ඔයා ඉන්න තාත්වෙත් එක්ක I mean මොකක් හරි ගංවතුර තත්ත්වයකට හරි මොකක් හරි අපදායකට මුහුණ දීලා ඉන්නවා නම් at least ඔයාට මේ ගැන කරන්න ආසාවක් තියෙනවා නම් මේ දේ කරන්න ඔයාගේ ෆියුචර් එක වෙන ආසාවක් තියෙනවා නම් ඔයාට ඒක අඳින්න පුළුවන්. ඔයාගේ හිතට එන විදිහට ඔයාට ඔයාගේ ඉමෝෂන්ස් ඔයාගේ ඩ්‍රීම්ස් අඳින්න පුළුවන්, ලියන්න පුළුවන්, ස්ක්‍රිප්ට් කරන්න පුළුවන්. මීට වඩා ගොඩාක් දේවල් තියෙනවා අපිට අපේ ෆියුචර් එක වෙනුවෙන් කරන්න. මේක පොඩි ස්ටෙප් එකක් විතරයි. ඒක මතක තියාගන්න. ඔයාට ඇක්සස් නැත්තම් ඔයාට පුළුවන් ස්ක්‍රිප්ට් කරන්න, ලියන්න, ඔයාගේ ලයිෆ් එක ගැන හීනමවන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඔයාට කැපැසිටි එක ස්ට්‍රෙන්ත් එක හැමදේම හදාගන්න ඔයාගේ ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න. ස්පෙෂලි ඔයා ගර්ල් කෙනෙක් නම් මං හිතනවා මේ කන්ටෙන්ට් එක ගොඩාක් ඔයාට වැදගත් වෙයි කියලා. මම ඒ වගේම බ්ලෙස් කරනවා ඔයාට ඔයාගේ ඉස්සරහට තියෙන දේවල් සක්සස්ෆුලි කරගන්න ස්ට්‍රෙන්ත් එක ඒ වයිබ් එක ඒ මැන්ටලිටි එක හැමදේම හැදෙන්න කියලා. මොකද පීස් ඔෆ් මයින්ඩ් කියන එක තමයි ගොඩාක් වැදගත්. අපේ මනස ගොඩක් සැහැල්ලුවෙන් තියෙනවා නම් මේ හැම දෙයක්ම හරිම පහසුවෙන් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා මේ කන්ටෙන්ට් එක ඔයගොල්ලොන්ට මොනම විදිහකින් හරි ඔයගොල්ලොන්ගේ 2026 අවුරුද්ද ලස්සනට පටන් ගන්න උදව්වක් උපකාරයක් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මීට අමතරව මොනවද අපේ ලයිෆ් එක වෙනුවෙන් කරන්න පුළුවන් අපේ ලයිෆ් එක ඉස්සරහට අරගෙන යන්න අපිට මොනවද කරන්න පුළුවන් ලස්සන දේවල් පීස්ෆුල් දේවල් කියලා මම මගේ කන්ටෙන්ට් හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. සෝ ඔයගොල්ලොන්ගේ අයිඩියා එක ඔයගොල්ලොන්ගේ වටිනා කමෙන්ට් එක අනිවාර්යයෙන්ම මාත් එක්ක බෙදා ගන්න කියලා මම ඉල්ලනවා. අපි තවත් කන්ටෙන්ට් එකකින් හම්බෙනකම් මම ප්‍රාර්ථනා කරනවා ඔයා පරිස්සමෙන් සහ සතුටින් ඉඳී කියලා. So bye. Thanks for watching.